level එකට උඩින් price එක hold වෙනවා. එකක් කොයි වෙලේ කරේ වදිනවා. ටික් ගාලා. මොකද හිටියද දිනේ? උදාරට ඉන්නවද? ඉන්නවා යනවනේ. පිටිමතන ඔව් වැඩ තියෙනවා. ඔව් මතයි මොකද කරන්නේ ඉතින් එයා නිකන් ඉන්නේ බයිට ගිහලා අපි නිදිමත උනත් right එහෙනම් කටියට මතක් කරන්න ඕන gold trade කරන්න capital එක හදාගන්න. leverage එක ගන්නවනේ නේ. අවශ්‍ය leverage එකට capital එක ready කරගන්න. ඉස්සරහට කොහොමද scalping gold පැත්තෙන් එයි. උදායේ කොහමද එලවනවා කියලා එලවන්නේ ඇයි දන්නේ හිතාගන්න බෑ මේ අද මාසෙ ගත්තමාරි එකක් ගන්න ඉන්න නෑ අනේ දින එකක් තියෙනවා ආසුද ඈ අපිට දැන් කොහේ හරි යන්නද දන්නේ දැන් ඔය ට්‍රිප් එකක් ගිහින් ඉන්නේ හොඳ වෙනදා අපි යන්න හන්නේ දැන් යවන්න හදන්නේ ඒ ඔය දැන් ඔය වෙන ට්‍රිප් එකක් ගිහින් ඉන්නේ හොඳ ඒක තමයි කරන්නේ ඔව් වෙන ට්‍රිප් එකක් ගිහිල්ලා ඉන්නේ මේ ට්‍රිප් එකේ ඒ ජර්නි එකේ මේ අර රිසල්ට් එක අපි මිලියන් නැගිටිද්දි එන්නන්නයි හොදන්නේ මොකක්ද රිසල්ට් එක? මිලියන් නැගිටිද්දි පෙන්නන්න හදන්නේ කොහොම ගොඩක් ඒවා එහෙම තමයි වෙන්නේ. හැබැයි කිසි ගමනක් ඔයාලා දාලා යන්නේ නැහැ. එකගෙන තමයි යන්නේ. එක්කන් යනවා කෙටේද තිසන්න අයයි මේ සුදා අයයි කොහමද බලෙන් හරි එල්ලෙනවා ඊට ගෙල්ලලා ඉන්නේ ඔව් දැනුත් chatting එල්ලන්නේ. එල්ලලා ඉන්නේ ආයේ මේ මොකද මම විතර තනියෙන් ගිහිල්ලා මේකේ මගේ සල්ලි නෙමෙයිනේ. ඔයාලත් මේක කීයක් හරි ගත්තට කමක් නැහැ ඉතින්. මගේ අතින් පයින් යන්නේ නැහැ. channel එක පහළට break කරා නේ. ඇප් එකක් තියෙන්න බැරි තාම price එක මෙතන hold නෑ මේ ඇප් එකක් වෙන තාම price එක drop වෙනවා කියලා පෙන්නුවේ නෑ. BTC price එක 71යි ඈ. නියමයි. wow එන 10000 නියමයි. අපිට කොහොම උසල දෙන්න? තුනක් කියන තව තුනක් ඔව් ඊළඟට එන්ට්‍රි දෙනවා ඈ තව පොඩ්ඩකින් මගේ වෙලා ඉන්නේ කිට්ටු වෙලා ඉන්නේ මාජින් නැන් කරනවා. ඔව් අප්පා අන්න ක්‍රූස් මල්ලි කොහොමද? වර්මිත් කළා ඇද ඔව් 10 second channel දෙකයි කොහොමද break කරා? හරියට මර channel එකෙන් වැදුනේ මිස්ටර් ක්‍රූස්. යමයි දැන් මොකක්ද අයියා ඔකට කියන්න ඕනේ නයිස් නේද කියන්න වඩන්නේ නැහැ නේ. බලන්න මරකද කිව්වා මෙන්න මේ channel එක reject වෙනවා කියලා මේක. මෙන්න මේ channel එකේ top එකේ. හරියට මෙතන වැදුනේ week එක. වැඩිලා ආවට ආපහු යයි අයියෝ ඔක දිගටම යන්න පුළුවන්. දැන් break කරගත්ත මේ level එක. හැබැයි සාමාන්‍ය මේ අර මේ වගේ ලොකු කැන්ඩල් එකක් ගෑවුවට පස්සේ මේක ආපහු මෙහෙට රූටල් එනවා. හරි. BTC එකත් OP එකක් බොන්න කියලා ඉස්සුනේ. BTC එකත් මාජින් නයින් කරගන්න කිට්ටු. ඒක අයින් කරගන්න.
මේකට බලන්න. මං කිව්වා මේක එනවා කියලා කොහොමද? ආවට කමන්නේ. වගේම ආපහු යන්න ඕන. ඉතින් මාජින් නයින් කරනවා. කොහොමද ක්‍රොස් මල්ලි කිව්වා වගේම මෙතනින් රිජෙක්ෂන් එක ආවේ. හරියටම channel එකේ top එකේ වදුනා. මේ channel එක තියෙනකන් එනවා සංගත. ඔන්න ඔය මකලා දාන්නයි. BTC එක තව 4ක් නෙගිටිව්. මට එන්න මෙතෙන්ට. ඊළඟට මල්ලිගේ එක්ස්චේන්ජ් එකට යමු. මෙතෙන්ට ආවනේ. එක සාමාන්‍ය මේ වගේ කැනල් එකක් වලම ආපහු මෙතෙන්ට එනවා. ඇති කොෆි එකක් දීලා ඉමුනේ. දැන් පොඩ්ඩක් හිත නිදහස්. මාජින් නයින් කරලා පොඩ්ඩක් කූල් ඩවුන් වෙලා. පහලට මාවල් යන්. පිටුවල්. එතෙන්ට මාව. යයි නේ ආවට. යන්න පහලට විතර කැන්ඩල් එක. කොහොමද පහලට ගාපු ගිහිල්ලා? මෙතෙන්ට වැටුණා මෙතන එන්ට්‍රි දිනවා. අරගෙන එන්ට්‍රි දෙන්න. ඔව්. මෙතෙන්ට වැටුණොත් මෙතන එන්ට්‍රි. අර වැටුණොත් නම් එකපාරට ක්ලික් කරලා යන්න පුළුවන්. දැන් අර අමාරුවෙන් කඩාගෙන ගියපු එක ආපහු බිමනේ. මෙතන ප්‍රයිස් එක තිබුණා හොඳයි කියලා හිතනවනේ. මේක ඔය තමයි ඔක තිබිනන් වැඩේ. ඒ මොකද උනේ ඇත්තට මෙතනේ? මොකද ප්‍රශ්නේ? මෙතන වැඩිපුර හිටියේ කවුද? මෙතන දැන් වැඩිපුර හිටියේ කවුද?
එතන බයස්ලා හිටියා දුන්නට මේ පල්ලයට නෑ set නෑ එක බයස්ලා නෙමෙයි හිටියේ. බයස්ලා නෙමෙයි හිටියේ. මේ කැන්ඩල් එක හැදෙන්නට ඉස්සෙල්ලා. මේ ටික යවුද වැඩිපුර හිටියේ. මෙතන හිටියේ වැඩිපුර ෂෝටස්ලා. ඒකයි මේ ටක් ගාලා උඩට ගිහින්. ෂෙනික කැන්ඩල්. ඇදිලි. ඔව් ෂෝටස්ලා මාකට් එකෙන් අයින් කරලා තිබුණාට මාකට් එක ගෙනා. ආයතන අර channel එකකින් ට්‍රෙන්ඩ් ලයින් එකේ උඩට price එක ගත්තත් ගොඩ. මේකේ උඩ. බලාපොරොත්තු තියාගන්න. LK3 කොහමද? ඔයනේ BTC එහෙම ලොකු movement එකක් නැහැ එහෙම. area එකේ hold වුණා පොඩ්ඩක්. BTC මෙහෙම යන්නේ එච්චර හොඳ නැහැ. තනි පොල් ගහට ගියා කියන්නේ ඒක rejection එකක් කියන්නේ. ඔය අපේ තිසර ඉන්නවනේ. තිසර ගුටි කනවද දන්නේ නැහැ. තිසර මාර බයක් තියෙන්නේ නේ අයිත්. ගුටි කන්න එපා තිසරව. ලැජ්ජායි බෑ. ඒක වචන් මෙහෙට තල්ලු කරලා මෙහෙට තල්ලු වෙලා අල්ලන්න. හරි හරි. මෙහෙට තල්ලු කරා. ආ මේ චොලා කරේ ඈ. මේ තල්ලු කරලා අල්ලන්න තවන්නේ. මේ මම කල්පනා කරේ හරියටම මේ පීඑන් ගහපු වගේ මෙතන සෙලස් ලින් හැටිනේ. හරි අමුතුයි නේද? මෙතන හරියටම බයස්ලා. මාරු බයස්ලා ඉන්නේ. එන ඉන්නේ තේරුම් ගන්න අපි යමුනේ. තුනට කාලා ඇවිලා. කවුද ක්‍රූස් මල්ලි අරකට SL එකක් දාලා තියන්නේ? SL ආවද? එක තව එන්න ඕන? ඉන්නේ නැහැ යන්නෙත් නැහැ. හැබැයි ඔය පහලට ආව වගේම එකපාර ගියොත් එතනත් හොඳයි. ඔය 1 minute දායි 10 second. view මොකද්ද මේ අහන්නේ? ඒ BTC එක ගැන පොඩි අප්ඩේට් එකක් දීලා යන්නකෝ. අප්ඩේට් එකක් දෙන්න මල්ලි විතර සර්ලා නැහැ. ඔයාලා වෙන ඉගෙන ගන්න තැන් වල තමයි සර්ලා ඉන්නේ. මේ ඉගෙන අපි කතා කරන්න තියමුකෝ. මේ BTC එක සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ බවුන්ස් එක. ඔයා ඔහෙන් එලිලා ලෝන් කරලා අමාරු වෙටෙන්න එපා ඈ. දැන් අපි ලෝන් ට්‍රේඩ් වල ඉන්නවා. 75 ඒරියා එකටත් මේ බ්‍රෝන්ස් එක E කියලා තමයි. දිගටම අපේ ටාගට් එක තියෙන්නේ. ලොකු ප්‍රඩික්ෂන් එකට යන්න අමාරු කාලෙ මදි තාම. තව පොඩක් කාලෙට ඉඩ දෙන්න ඕන. විශේෂ රිකවරි එක පොඩක් මට නම් මේ පරක්කු නැවෙලි මීට වඩා ඉක්මනට විශේෂ වෙන්න. ඒක තමයි. යන එකක්. ඒක එහෙම වුණා නම් තමයි අමාරු. මේක යන එකක් නම් මේක අර අපි කියන්නේ වචනෙට ගිනි කසය වගේ යනවා සට සට ගාලා. ඒක තමයි මේක ලෝන් රේට් ගන්න බැරි. දැන් මේ ලෝන් රේට් ගන්න දීලා මේ යන්නේ. හරිද? මේක විශේෂයි. දැන් මේකේ ලෝන් කරන අයට ටයිම් එක දෙනවා මෙයාලා. ඒ ටයිම් එක දෙනවා කියලා කියන්නේම අර රංගිල ආපහු ගන්නවා. ඩ්‍රොප් එකක් එන්න ප්‍රොබබිලිටි එකක් තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේක අඩුම ගානේ 80ටවත් 80 කී ලෙවල් එකටත් මේක එයි කියලා. හැබැයි උතනින් ලෝන් කරලා අපි කිව්වා කියලා අමාරු වෙටෙන්න එපා. ඒක ප්‍රොබබිලිටි එක. අය කියන්නේ PTC කියන්නේ sorry.
සාමාන්‍යයෙන් ප්‍රයිස් එක හෝල්ඩ් වෙලා තියෙනවා කියලා කියන්නේ ඒක එච්චර හොඳ නැහැ. යන එකක් නම් ස්පීඩ් යනවා. හයි වොලියුම් එකක් කියලා එකපාරට සටසට ගාලා බවුන්ස් එක යනවා. ඒතකොට ට්‍රේඩර්ස්ට එල්ලෙන්න බැරි වෙනවා. හෝල්ඩ් වෙලා හිමින් හිමින් යනවා කියලා කියන්නේ. බොහෝ දුරට අපහු රිජෙක්ෂන් එක එන්න 90%ක විතර ප්‍රොබබිලිටි එකක් තියෙනවා. එච්චර කියන්න පුළුවන් යෝෂිත නෙට් මින්න තාම බබා ඉපදුනා විතරනේ. ඉතින් නමක් දාන්න තාම කාලේ නැහැ. නම බලන්න ඕන පොඩ්ඩක්. ඇවරේජ් එක තුනලා ගිහිල්ලා නෙමෙයි. ඒකනේ BTC යනවා මේ ගෝල්ඩ් එක මුත් නැහැ. shit. ගෝ එක. මම මෙතන මට වැරදුනේ. පස්සට ගත්තනේ මම. ඔන්න හොඳයි මේ එක යන්නේ. හරිද? ඔන්න විදිහට තමයි මේ එක යන්නේ. BTC. මම කියන්න නැතුව යාසුරි දෙනවා වගේ තමයි මේ එක යන්නේ. අනිවාර්යයෙන්ම ෂොට් එක දෙනවා. ඊට බර ගන්න. ඕක මම කට කැඩෙනකන් අර වීඩියෝස් වල කිව්වා මේ BTC එක මේ අප්ලයි කරේ තියෙති ඔතනින් ඔහම යන්නේ නැහැ. නේද ශර්මලි? ඩේලි chart එක කොහොමද තියෙද්දි මෙහෙ තිබුණේ તો. මෙහෙ තියෙද්දි ප්‍රයිස් එක මම සිංහලෙන් කිව්වා ඕක ඔහොම යන්නේ නැත. මෙන්න මේ වීක් එකට යටින් වීක් එකක් හරි අනිවාර්යයෙන්ම ගන්න. අනිත් දෙකක් නැහැ. අර සෙල් එක ගත්තා ඉස්සරු හොඳ හොඳ. ප්‍රොෆිට් ගත්තා එච්චරයි වෙන්නේ. හැබැයි මෙන්න මේ මෙහෙම දෙයක් තියෙනවා මේ. දැන් BTC එකේ මේ කැන්ඩල් ක්ලෝස් එක බලුවට පස්සේ ඩේලි කැන්ඩල් ක්ලෝස් එක බලුවට පස්සේ මේක හරියට ආපහු නොවන විදියට කැන්ඩල් ක්ලෝස් එක නම් වෙලා තියෙනවා. මොකද මේක ලොකු වික් එකක් ඉතුරුලා තිබුණා කට්ටිය බලාපොරොත්තු ආපහු තියාගෙන ඉන්නවා නේද? ලොකු වික් එකක් නෑ. නොසැලකිය යුතු මට්ටමේ වික් එකක් තියෙනවා. කැනල වහගෙන ඉද ඈ? ඒ කැනල ඊයක වහගත්තත් අර නේ මල්ලි බලන්න බලමු. බලමු. වහගත්තොත් වහගන්න ඉතින් මේකේ ෂෝටස් වැඩි. දැන් ෂෝට් කරනවද දැන් ආපහු ෂෝට් කරනවා තව පොඩ්ඩකින්. ඔව්. මොකද කී ලෙවල් එකද තියෙන්නේ? බලුවා. හැබැයි ඔක ඔය විදිහට මුලට ගියොත් මේ ඉරිද වෙනකොට 75ට තමයි හරිද? දැන් ඔය විදිහටම මේ 79 80 ඒරියා එකට ඔය විදිහටම ගියොත් මේ ඉරිද වෙනකොට ඊට වඩා ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. ඊකේ කැන්ඩල් එකේ වික් එකක් ඉතුරු වෙනවා. ඔව්. මේක තමයි ප්‍රශ්නේ. ආපහු සැරයක් අනිත් පැත්තට එන්න තියෙන කතාව තව වැඩි වෙනවා. කන්ෆර්මේෂන්. ඊකේ කැන්ඩල් එකේ ලොකු වික් එකක් තියෙනවා. අර එහෙම දොන් කරන්න යන්නත් පුළුවන් නෑ නෑ ඒක පිටලා ඒක වික් එකක් ඉතුරු වුණොත් තමයි ගචල්ලක් කරන්නේ. ලොකු වික් එකක්. එහෙම පෙන්නලා දැන් කියලා පෙන්නලා අපෝ ගහයි දාන්න ඔව් ඒකනේ මම කිව්වේ. ආපහු වික් එකට යටින් ආපහු වෙන්න පුළුවන් කියලා රෝමක් කරේ කියලා. දැන් කලින් වැටිච්ච ඔක්කොම ඒ දැකම ඔක්කොම පිළ කරන්නේ කලින් වික් එක ඔක හරි ලස්සනට එනවා එහෙම වුණොත් මේ ඩේලි chart එකේ. අපි P4 වගේ බලුවොත් ඔය දැකලා ඇති වල chart වල මෙන්න මේක. මේ මොනම chart එක මෙහෙම ගිහිල්ලා ආපහු ලස්සනට කැරකිලා මෙහෙම වෙනවා. කැරකිලා ඇවිල්ලා මේ පාරට ගහලා මෙතනින් V shape එක ගන්න. නේද? මෙතනින් V shape එක ගන්න ටික ගාලා යනවා මෙතන. මේ ඒක මෙහෙම හොරතල් වෙවි ඉන්නේ නැහැ.
හරිද? මේක ශනිකව යනවා. හැබැයි ඒතකොට වෙන වීක් එකක් ඉතුරු වෙන්නේ නැහැ වීක්ලි chart එකේ. වීක් එකක් ඉතුරු නොවෙන තමයි ඒගොල්ලෝ කැන්ඩල් එක හදන්නේ. රූස්මලි ගෝල්ඩ් එක අප උඩට ගත්තද? ඒක බලාගෙන හිටි. එතන ඉන්නම් දැන් එක්ස්පීරියන්ස් එක වැඩි කට්ටිය ඔක්කොමනේ දැන් අවුලක් නැහැ. කට්ටියට. රූස්මලි විතරයි තාම මදි. යම්කිසි මම අනිත් කට්ටියට කියන්න ගියේ සාපේක්ෂව මට මදි ආයි කිව්වා මං අර කිව්වා කතාව. මදි කියලා කිව්වේ. බලමු. ඔයා හරියනවා. මදි අඩුපාඩු තමයි මම දැන් හවස ඉඳලා මොනවද මේ ටෙලිග්‍රෑම් එකේ තනියෙන් තියාගෙන කුරු එක හදන්නේ මදිව තමයි ඈ. අඩුපාඩු ටික අල්ලනවා. කිසිම මිනිහෙක් කොහොම කරන්නේ නැතුව ඇති ඈ. නැත්නම් මේ සුදාරක. දෙයිබල බලන්න. ඒකල රෑන ටෙලිග්‍රෑම් එකේ තියාගෙන උඹ තල් කර මොකද ඒකේ කතාව තියෙන්නේ සුදා මේ මට වගකීමක් තියෙනවානේ. වගකීමක් තියෙනවා. වැඩි මේක මේ අවුට්පුට් එක 100% කම්ප්ලීට් වෙන්න එපා. මේ පොතේ තියෙන මේ chart pattern ටිකක් කියලා දීලා ඇතරලා හරියන්නේ නැහැ. මේක ක්ලෝස් වුණාට පස්සේ ඒක වගකීම මම ගන්නකො. දැන් ඩයිවල කියන මොන විශ්වාසකින් නේද? නැත්නම් ඒක වටේ මේක පොතේ නේද? පන්ති කඩ. අර කොච්චර දිනවද? අද. ඒක. අඩ කොච්චර පව කළද මෙතෙන්ට එන්නේ? මේ අහිංසක මම ළඟට. ඕකේ. කොට විශ්වාසය රකින්න ඕන අනිත් එක. මේ ඊළඟ කාරණේ තමයි මේ මිනිස්සු ආපු වැඩේ මේක සක්සස් වෙන්නේ නැහැ. ඒකට මගේ කාලේ මේ කොච්චර හරි ඉතින් මම පැය ඕක කරන්නේ. අද මේ නම සව කියවන්න පුළුවන් නමක් දාන්නේ නෝ. එවට අර අය ඩලරෙම ඒක නම් දන්නේ යට යට කල්ලේ විතර ගලවන්න ඈ. මෙයා මොකද්ද මේ කරන්නේ මේ මොකද්ද එකක් හදනවා මොකද්ද මේ පර්මිට් වගේ දාම්බලා එහදී නේ channel එකේ කතා ඉවර කරා යන්නේ අන්තිම නතර වෙද්දි channel එක විත් කරලා නතර කරලා කියන එක පොඩි කතාවක් තියෙනවා නේද? මොකද්ද මෙයා කරන්නේ daily channel එක විත් කරලා නතර කරයි දන්නේ නැහැ. මේ channel එකේ කතා ඉවර කරා යන්නේ මේක අපි delete කරලා දාමු නැත්නම් මේ ඉරි වලින්ද ට්‍රේඩ් කරන්න කියලා යනවනේ කට්ටියට right බලමු මේ පැත්තට අප්ස්ලෝකින් ට්‍රයිඇන්ගල් එකක් තියෙන මේක පොතේ හැටියට නම් යටට බ්‍රේක් වේ උඩට බ්‍රේක් කරන අවස්ථාවක් තියෙනවා බලමු try කරලා කොහෙද බ්‍රේක් කරන්න කියන්නේ දවසේ තුලද බ්‍රේක් කරගන්නීද කොහොමද දැන් අන්න වැඩි අරමුණ බ්‍රේක් කරනවා නම් ඊළඟ බ්‍රේක් වෙන්න ඕන වෙන පැත්තකට රෝස්මලි සුදරක කියනවා වගේ මම උඩෙන් යයිද උඩෙන් ගියොත් නම් හොඳයි මම මටත් අර මේ පොඩි කැටයක් තියෙනවා මේ daily channel එක විත් කරලා නතර වෙයිද කියලා. අතර ක්ලෝස් වෙනවනේ يعني තව පැය හතරක් තියෙනවා සම්පූර්ණ ක්ලෝස් වෙන්න තව නෑ සම්පූර්ණ ක්ලෝස් වෙන්න තව පැය හතරක් තියෙනවා හතරක් තියෙනවා
දැන් 7යි 7යි 9යි 10යි 11යි. ඔය හතරක් තියෙනවා. ආයි අරකින් උඩට ගත්තා. TTC එකත් එතන 15 මිනිත් ප්‍රොජෙක්ට් ගන්න ලැක්ක දුන්නේ. මේ කොන්සල්ටේෂන් එකක් නැතුව මේ ෆුල් බෑක් එකක් නැතුව මේ යන්නේ කෙච්චර හොඳ නැහැ. මේ හරි පොඩි චූටි ෆුල් බෑක් එකක් කියලා කොන්සල්ටේෂන් එක කරලා යනවනම් ගමනක් තියෙනවා. එහෙම යනකොට මහන්සි වැඩි. මොකට හදියට. ඉෂාන් මල්ලි ලික්විඩිටි ගන්න කීයෙන්ද පුළුවන්ද මොකේද ලික්විඩිටි ගන්න ඉෂාන් මල්ලි මේක යන වේගය වැඩිනේ හති වැටෙනවා ඉක්මනට යනකොටනේ මං ඇර ගියා නම් පොඩ්ඩක් දිගු ගමනක් යන්න පුළුවන්. ඒක නෙමෙයි මම කියන්නේ ඉෂාන් මල්ලි කොපි එකක් බොමු අපි කොපි එකක් බොන්න ආව විතරයි. सेक्रेटरी कॉपी मोको नाम दिया गया ने संसी निम्न कॉपी हां जाते से हो हाजी बरा මම බැලුවාද මේ මොකද මේ මෙච්චර වෙලා කියලා අද සිකුරාදානේ නේ මතක වුණා නයිට් උලාතලක ඉන්න කුස්මල් එකේ ඉන්න අද ෆ්‍රයිඩේ කියලා දන්නෙත් මේ මොකක්ද උදේ කවුරු හරි කියනවා කම්මි ඔයිල් කතාවක් කියනවලු කම්මි ඔයිල් නේ මේ හිටියට දවස දන්නෙත් නෑ ඇත්තට උදා මගේ නම් ට්‍රේඩ් එකක් කරන්න නේ ගෝල්ඩ් එකේ මම යටින් ඉන්නේ තොල්සින්නේ අයියා රහුණක් දෙන්න කියලා කිව්වේ මම යටින් දෙකක ඉන්නවා ඔයා යටින් දෙකක හිටියට මම දැන් ඩොලර් 110ක ප්‍රොෆිට් එකේ ඉන්නේ මට නම් එච්චර නෑ ඉතින් මට කීයද මටත් එච්චර නෑ මේ මටත් ඩොලර් 110ක් කියන්නේ මොකද්ද මට 77ක් උදාගේ ඔව් ඔය නේ අර මේ සාමාන්‍ය සම්දර්ශනය නෙමෙයි හොඳ ඒකනේ නේ වෙල්කම් සම්දර්ශනේ ඔය අර සර්කස් එකේ ඉන්නේ දැන් අයියා මෙක්සිකේ කොහොමද දන්නේ අර මං ගෙනාපු සර්කස් එකේ ඉන්නේ ඒකනේ ආහා ඔතේ ඉන්නේ මේ දවස් ටික ස්ටඩි කරන්න කොට දේවල් තියෙනවා මටත් මේ ඔයාලා සම්බන්ධ කරගන්න බලමු කවුරුත් එකට ගමනක් යන්න මාත් මේ ප්ලැට්ෆෝම් වලට අලුත් සමහර ඒවාට මේ නොදන්න දේවල් පොඩ එකතු කරගන්න ඕන ඩේටා එකතු කරගන්න ඕන ඒක එකතු කරගෙන හිමින් යමු ඔයාලට පැල් ටිකක් තියෙනවා මන් දැන් ගන්න බෑ හොයන්න ඕනේ අපිට ඉතින් බොටා ඉන්නවනේ ඕන දෙයක් හොයලා දෙනවා හොයන්න හරි හරියට රුවනේ එක්ස්චේන්ජ් එකට ගියාට පස්සේ මේ ඒ අයියෝ වැඩි වැරදුනානේ කියන්න බෑ හරිද එම්බ සල්ලිත් එක්කනේ කරන්නේ ඈ සල්ලිත් එක්ක කරන්නේ ඉතින් එහෙම බෑ අපිත් හොයන්න ඕනේ අනිවාර්යයෙන් නැත්නම් සදායි මං වගේ ක්ලේම් කරන්න නාව ගාම ආයිකත් හරිනේ ඕන දැන් ඒක තියෙනවා ප්‍රයිස් claim එක කරන්න. හොඳයි හෝල්ඩ් වෙලා තියෙන්නේ මොකක්ද ඉස්කේ ආමන ප්‍රයිස් එක හොඳයි 1 මිනිත් කැන්ඩල් ටික ඔය විදිහට Gold hold එකේද? වෙලා තිබුණොත් හරි ඔව් ගෝල්ඩ් එක හෝල්ඩ් වෙලා තිබුණොත් හරි එන එක ගැම්මට 5000 ඉස්සර ගැහුවා එන එක ගැම්මට ගාන එක සාර්ථක නෑ මට රිජෙක්ට් වෙනවා ග්‍රැජුවලි චුට්ට යන්න ඕන වෙන මේ වගේ මේව ගිහිල්ලා මේ BTC ගිහිල්ලා කොන්සල්ටේෂන් එක ගිහිල්ලා හිමි යන්න ඕන කොට දීර්ඝ ගමනක් තියෙනවා සංගාල ගහපු ගමන් ඒ ගහන්නේ අර මේ ස්ටොප් ලොස් ටික ගන්නනේ ඒක රූට් එකකින් වැටෙනවා අපිට ලොං ටර්ම් ගමනක් යන්න බෑ එතෙන්දී ඕනනම් ප්‍රොෆිට් ගන්න පුළුවන් දැකනේ අර රිවර් එකේ බීට් එකේ පයිපින් එකේ ගහන කැන්ඩල් ඊට 46 ගහන 1 මිනිත් කැන්ඩල් එක ඒ ගන්නේ ස්ටොප් ලොස් ටික ගන්න වදී ඔයා කියන්නේ කමල් මං යන්නද හරි අයි හරි උසරණ ජෙස්පීට හරි සමේ අරයි යන මුසර්නා ජෙස්පිටයි හරි ගයවා ගයවා නිලුණන් කියන්නේ මේ නිලුණන් ගොඩ ට්‍රිප් එකක් ගිහින් සින්දුවක් කී කී නේද මේ අනිත් එකම ටේක් ඕවර් කියලා සින්දුවක් කියනවද දන්නේ නැහැ මේක ඉඳගම එතකොට මේ අනේ නෑ ඉන්නවා මේ 1 බිලියන් වගේ තියෙන මාකට් කැප් එක
1 බිලියන් තියෙන මාකට් කැප් එකේ ඒක 100ට අපි 46 නෙමෙයි 150ක කැන්ඩලයක් වදිනු කියලා හිතමු 1 මිනිත් කැන්ඩලයක් වදිනවා 150ක විතර. ඒතර මේ මාකට් කැප් එක එකපාර කීප කොච්චරක් වැඩි වෙනවද?